විනාඩි එකක් ගිනන 1 minute මැද කිය 30 යන විනාඩි ලකුණක්. O level කියන වචනේ අපි level අයින් කරමු. දැන් ඉතුරුනේ O කියන්නේ වෘත්තයක් circle එක. වෘත්තයක පරිධිය හොයන්නේ 2πr වලින්. එතකොට අපි වල ගන්නේ කොහොමද? වල යන්නේ area 5r වර්ගය. වෘත්ත ගොඩක් එකට තිබ්බොත් මේ විදිහට සිලින්ඩරයක් හැදෙනවා. ඔයාලගේ දන්න. දැන් අපි දන්නවා මේකේ මේ උඩ වෘත්තේ නම් 2πr වටේ දිවෙන විදිය වර්ගඵලය නම් 5r වර්ගය. ඊට පස්සේ මේ උසාවක හිතමු L කියලා. කොහොමද සිලින්ඩරේ පෘෂ්ඨ වල හොයන්නේ? මුලින්ම අපි උඩ වෘත්තය යට වෘත්තය ගමු. 5r වර්ගයයි යට 5r වර්ගයයි 2πr වර්ගය. ඒකට එකතු වෙන්න තියෙන්නේ මේ වටේ දිග වගේ L උසක්. ඒ කියන්නේ මේ වගේ L උසක්. ඒ කියන්නේ 2πr L. ඔන්න ඔබ තමයි සිලින්ඩරේ පෘෂ්ඨ වර්ග බලය. විනාඩි එකක් ගිනන එනම් 1 minute මැද කියලා 30 යන වටන් ගමු විනාඩි ලකුණක්.